බන්ධනාගාරගත වෙලා මගේ මහත්තයා එදා සිකුරාදා දිනේ 20 වෙනිදා අධිකරණයේ ස්කයිප් මගින් නඩුවට ඉදිරිපත් වෙන මේවකින් එයාට ගහපු බව එයාට එතන ඉඳපු මහත්තයා කිව්වේ. ඒකෙන් ඇතුලේ ගහගෙනයි කියලා. ඊට පස්සේ අධිකරණයේ නඩුකාරතුමා කිව්වා වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන්න කියලා. ඊට පස්සේ මම බන්ධනාගාරයට ගිහින් බැලුවා ඒ වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන්න කිව්වේ කියලා. බැලින්නම් මං බන්ධනාගාරයට ගිහිල්ලා මේකක් දැම්මම මහත්තයාට මේක ඊට පස්සේ මහත්තයා ආවා මේ විසිට් එකට. ආවන් පස්සේ මහත්තයා ඇහැ වහගෙන ඉඳි ලේන්සුවෙන් වහගෙන ඉන්නකොට මට මේ කැම දෙන ඒ කවුළුවෙන් ලේන්සුව මේ අයින්ට කළ පෙන්නුවම ඇහැ යටට ගිලිලා වටේම එළියට ඉදිමිලා වගේලා නිල් පාට වෙලා තිබ්බේ ඇහැ වටේම. මට කිව්වා බන්ධනාගාරේ ලොකු මහත්තයාට කියන්න කියලා මේ ගැන. ඊට පස්සේ මං අද තමයි සෙනසුරාදා තමයි උදේ මං අම්මයි නැන්දත් එක්ක ගිහිල්ලා එතුමාටත් ගිහිල්ලා කිව්වා. ඊට පස්සේ මගේ මහත්තයාට සාධාරණයක් වෙයි කියලා තමයි මම මෙතනට ආවේ. මට ඕනි මේකට ඒ ගහපු මහත්තයාට නීතියේ මාර්ගෙන් මේ එකක් දඬුවමක් හරි ලබා දෙන්න කියන එක තමයි මම මෙතනට ඇවිල්ලා ඉල්ලන්නේ.